යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබට ආසිරි. සහෝදරයාට ප්‍රේම කරන්න. 1 යොහන් පොතින් මෙනෙහි කරමු. තම සහෝදරයාට වෛර වෙන්නා මේ තාක් අඳුරෙහි සිටි. 1 යොහන් 2:9. තම සහෝදරයාට වෛර වෙන්නා අන්ධකාරී හැසිරේ. අන්ධකාරය ඔහුගේ ඇස් අන්ධ කළ නිසා තමා කොතනට යන්නේදැයි ඔහු නොදනී. තම සහෝදරයාට ප්‍රේම නොකරන්නා දෙවියන් වහන්සේගෙන් නොවේ. තම සහෝදරයාට වෛර වෙන කවරෙක් නමුත් මිනී මරන්නෙක්ය. කිසි මිනී මරන්නෙක් තුල සදාකාලික ජීවනය නොපවතී. තම සහෝදරයාට වෛර වෙන්නා බොරුකාරයෙක්ය. මක්නිසාද තමා දුටු සහෝදරයාට ප්‍රේම නොකරනවා නම් තමා නුදුටු දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නට ඔහුට නොපුළුවන. උන්වහන්සේගේ ආඥාව නම් උන්වහන්සේගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය කෙරෙහි ඇදහිීමත් උන්වහන්සේ අපට ආඥා කළ ලෙස එකිනෙකාට ප්‍රේම කිරීමත්ය. සහෝදරයනි, ලෝකයා නුඹලට වෛර කරන්නේ නම් මවිත නොවෙල්ලා. අප සහෝදරයන්ට ප්‍රේම කරන බැවින් අප මරණින් ජීවනයට පැමිණ සිටින්නෙමු. මොහොතක් සිතන්න. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. ආමෙන්.